යනකොට කාන්තාවක් නාඹර තරුණ කාන්තාවක් කොළඹු කැටයක් තියාගෙන මිදුලේ ගහක් ගාව හාල් ගරනවලු. ඒ උන්දා වාඩි වෙලා ඉන්න හින්දා ඒ කාලේ ගෑනු චීත්තේ හැට්ටේ නියඳින්නේ. ඉනටයි පපුවටයි අතරින් තියෙන අර බඩ කොටසේ කෑල්ලක් ඉඳගෙන ඉන්න හින්දා වට්ටක් අදාරයක් වාගේ පල්ලෙහාට කඩා වැටිලා තිබුණලු. මේක දැකපු සංඝයා වහන්සේට කුලප්පුවක් වාගේ ආවලු අර පැහිච්ච හාඳුරුවන්ට තරුණ පහේ. හිත කුලප්පු වුණාලු පුතා. හිත කුලප්පු වෙලා කෙලස් බර හැඟීමක් ආවලු. ඒ කෙලස් බර හැඟීම විගසම බැලුවාම ඒ ගෙදරට යන්නත් බෑ හාල් ගරනවා. හාල් ගරන තැනට ගිහිල්ලා පාත්‍රය අල්ලන් හිටියා කියයි. පිස්සෙක් වෙනවනේ එතකොට. ඒ හින්දා යන්නත් බෑ. දාහනේ තව නැහැ. ඉදිරියට යන්නත් බෑ පුතා වට්ටක් අදාලේ හින්දා. ඒක හිතෙන් අල්ලාගෙන. හාඳුරුව කල්පනා කරනවා මතු දවසක ප්‍රයෝජනයක් ගන්න හරි මං ඉංගියක් හරි තියලා යන්න. එහෙම තක්කඩියෝ ඉන්නවා පුතා අදත් ඉන්නවා. ඔව්. මම ඊයේ පෙරේදා අර ඉරේ ගියේ කණ්ඩායම. අනුරාධපුරේ පැත්තේ. එහෙමයි ඉන්නවා. ඒ අතරින් මේ බේරිලා ඉන්න අයට පෙරලි වැඳපියව. මේ ඉන්නේ අය පුදුම සිතුවිලි සමුදායක් මරමින්නේ මේ ඉන්නේ. කී ගමනක් හිතෙන්ද ඇද්ද සිවුරු ඇරලා යන්න ඔය හිටියට. බොරු නෙමේ කතාවක් කතා කර ඉන්නකො ටික වෙලාවක්. 100,000 වාරයක් හිතෙන්ද ඇති සිවුරු හරි නෙව්වා. නමුත් හිත ඇතුලේම මරලා විසික්ක පුතා. හිත ඇතුලේම මරලා විසික්ක අර වර්තමාන ගෑනුවා. කී දෙනෙක් ඉපදෙන්න තිබ්බද පුතා? කී දෙනෙක් නම් ඉපදෙන්න තිබ්බද? උපද්දවුවන. ඒ හින්දා දෙන්න ඉන්නේ කියලා අනිකෙවුන් මරලා විසික්ක හොදලා. අර ගම්බද ඉන්නවනේ ඇවිදින මිනිමරුවා. සමහර ගම්බද නර්ස්ලා ඉන්නවා මිනිමරු වෘත්තියමයි කරන්නේ. උන්දගේ මල්ලේ පෙති ගොඩ පෙති බෙදමින් යනවා. මිල හොඳයිනේ පුතා. පාමසිය වාගේ 4 ගුණයයි. පාමසිය වාගේ 4 ගුණය. මේ මෝඩ අංගනාවෝ සියලු දෙනාම 4 මහා අපායට යන්න අතේ සල්ලි දීලා පෙති අරගෙන ගිලලා හීන් එක අධිය කරලා හොදලා ඇරලා පිම්බත් බෝසත් පතිවෘතා සීලය රැකී උත්තමාවිය කිරියම්මා දාණයට යන වඩේ පාත් කිරියම්මා දාණයට යන පත්තිනි අම්මා වෙනුවෙන්ලු යන්නේ අර මරාපියෝ පත්තිනි අම්මා මිනි මාරලා කිරියම්මා දාන්නට ගියාද පත්තිනි අම්මාගේ පතිවෘතා සීලේ බලයට පුතා දකුණු තනේ කඩලා පඬිපුරට ගැහුවාලු ගිනි ගන්න. ඔව් මාගේ සීලේ යම් බලයක් මා මෙතෙක් කල් ආරක්ෂා කළේ නම් මටත් මාගේ ස්වාමියාටත් කළා වූ අපරාධය වෙනුවෙන් මේ පඬිපුර ගිනි ගන්න ඕනෑ කියලා පුතා උන්දා දකුණු තනේ කල්ලා ගැහුවලු. මේ ඉන්න අය කල්ලා ගැහුවොත් එහෙම බල්ලෝ කයි යහුලාගෙන පඬිපුර ගිනි ගන්න එක පැත්තක තියන. ඔව් ඒ තරම් සීලය අවබෝධයෙන් ජීවිතය දකින්න ඕනේ. අවබෝධයෙන් වීරිය කළොත් පුතා අපට ඕන දෙයක් කරන්න පුළුවන්. වීරිය වඩන්න ඕන. වීරිය කරලා ජීවිතේ ජය ගන්න ඕන. අපි ගාව ගොඩක් ගුණ තියෙනවා. මං ඔය කිව්වාට අපි ගාව ගොඩක් ගුණ තියෙනවා. ඒ ගුණ තියෙනවා අර ජරා ගති වලින් වැහිලා තියෙන්නේ. ඒක අවදි කර ගන්න ඕනේ. ජරා ගතිය මැරුවාම ගුණ පේන්න ගන්නවා.
ජරා ගතිය මැරුවාම ಗುಣ පේන්න ගන්නවා. අර මහාචාර්යවරයෙක් පෑනකින් කළු පාට තිතක් තියලා හාප් සීට් කොලයක 100ක් 200ක් ශිෂ්‍යයෝ ඉන්න තැනට ගෙනහිල්ලා පෙන්නුවාලු හාප් සීට් එක. ළමයි මේ හාප් සීට් කොලේ මොනවාද තියෙන්නේ කියලා ඇහුවලු. ඒ ගමනේ කිව්වලු කළු පාට තිතක් තියෙනවා සර් කියලා. වෙන මොනවද තියෙන්නේ කියලා. මොනවත් නෑ සර්, කළු පාට තිතක් තියෙනවා. කළු තිත විතරමද තියෙන්නේ කියලා ඇහුවලු. ඔව් සර්, කළු තිත විතරයි කිව්වලු. ඈ බලව මේකේ සුදු පාට නැද්ද කියලා ඇහුවලු. සුදු පාට තියෙනවා, අරමුණු වෙන්නේ නැහැ. කළු තිතට තමා හිත යන්නේ. අර සුදු ටික පුතා අර කළු තිතෙන් වැහෙනවා. ඒ හින්දා අපේ ජීවිතවල තියෙනවා හොඳ ගොඩාක්. ඒ තියෙන හොඳ අර කළු තිතක් නිසා විනාශ වෙලා යනවා. ඒ හින්දා අවබෝධයෙන් දැක්කොත් ජීවිතේ අපි ගාව තියෙන හොඳ ටික ආරක්ෂා කරමින් ඉදිරියට යන්න වීරිය කළොත් පුළුවන්. බැරි නෑ. වීරිය කරන්න. ජීවිතේ දිනන්න පුළුවන්. මයි පුතාලා ඉගෙන ගන්න සියලු දෙනාම වීරිය කරන්න පුතා. රැකිසිල් රකින්න විද්‍යා දදති විනයං. සීලය තමයි, විනය තමයි අධ්‍යාපනය ලබන්නට තියෙන හොඳම මඟ. හීලෑ වෙච්ච හිතක් තියෙන දරුවෙකුට, වැරදි අඩු දරුවෙකුට අධ්‍යාපනය පිහිටනවා. ඒක ලබන්න මහන්සි ගන්න. ඒ හින්දා වීරිය කරන්න. දෙවෙනි වීරිය ඔර්ලෝසුවක් තිබ්බේ නැත්නම් එළි වෙනකන් ඉන්න වෙනවා. දෙවෙනි වීරිය uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāය. මෙච්චර කාලයක් ඕන් දැන් එන්නේ පුතා මෙහෙට්ටමයි. මොකද්ද ගමේ නම? මාවතු පොළ. අරක මාවතු ගොඩ නේද? ඈ? මේකේ නම මොකද්ද? මාවතු පොළ. මේකේ මොන හරි විකුණන්න ඇති ඒ කාලේ. මාවතු පොළ. මාවතු පොළ. අද දැන් මේ කියන්න හදන්නේ මාවතු පොළ ගැන තමයි. ඈ? ඕම් පුළුවන් නම් වීරිය කරලා මාවතු පොළ දිව්‍ය ලෝකේ වාය කරන්න පුළුවන් පුතා. නායකහරු මේ හදලා තියෙන දෙව්ලොවට යන්න වාපස් හරි ඈ ඉතාමත්ම ආකර්ෂණීය මේ මළුවේ අර හරිය ඉඳගෙන හඳ තියෙන වෙලාවක ඇවිල්ලා ඇත්තටම නිවන් දැක්කයි. වීරිය කරන්නකො. වීරිය කරුවොත් ඇත්තෙන්ම මෙතේ බුදුන් හමුවේ හරි නිවන් දකින්න පුළුවන්. මේ ලෞතුරා බුදු පිළිමේ ඔබට නැත වැටුණාම. ඒ තරම් ආශ්චර්යයි. මෙච්චර කාලයක් නොකරපු වීරියක් අරගෙන තිබිච්ච අඩුපහඩු මකාපුවාම මතුවෙච්ච උත්තම දර්ශනය පුතා මේ තුන් ලෝකාග්‍ර අමාමෑණී බුදුහාඳුරුව වැඩලා අර පෙර ඉඳලා ආපු අඩුපහඩු මකපුවාම එයින්ද බුදුහාමුදුරුව අනුදැන වදාලා ජීවිතයක තුල මෙච්චර කාලයක් වෙච්චි වැරදි තියෙනවා නම් ආන්ගේ වැරදි ටික නවත්තන්න වීරිය කරන්න කිව්වා.